සුබ දවසක් සහෝදර සහෝදරනි. අද මම හිතුවා කතා කරන්න මේ මම පහුගිය දෙසැම්බර් මාසේ කරපු පොඩි සමීක්ෂණයක් ගැන. වෘත්තිකයන්ගෙන් ඒ වගේම ස්ටුඩන්ට්ස්ලාගෙන් විවිධ වයස් කාණ්ඩවලගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම ඇහුවේ 2026 වර්ෂය ලබන්න එනවා. දැන් ඔයගොල්ලෝට අරමුණක් එහෙම නැත්නම් ගෝල් එකක් මේ අවුරුද්දට තියනවාද කියලා. එහෙම නැත්නම් පහුගිය ආවර්ජනය කරලා පහුගිය අවුරුද්ද ලබන අවුරුද්දට යම්කිසි වෙනස් විදියක අරමුණක් පිළිටනවාද කියලා. හුඟක් අය ඒක අහපු හැමෝම වගේ කිව්වා ඔව් ගෝල්ස් තියෙනවා, ඒම් එකක් තියෙනවා, අලුත් දේවලුත් එකතු වෙලා තියෙනවා කියලා. හැබැයි මම එතනින් නවතුනේ නැහැ. දෙවෙනි ප්‍රශ්නෙත් මම ඇහුවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒ අරමුණට, ඒ ඒම් එකට, ඒ ගෝල් එකට යන්න ඔයාගේ තියෙන ක්‍රමවේදය නැත්නම් සිස්ටම් එක මොකක්ද කියලා. අන්න ඒ වෙලාවේ ගොඩක් අයට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුණා. ඉතින් මම අද ඉල්ලලා හිටින්නේ හොයලා බලන්න ඔයගොල්ලෝගේ තියෙන අරමුණු වලට යන සිස්ටම් එක මොකක්ද කියලා. දැන් සිස්ටම් කිව්වහම එහෙම නැත්නම් ක්‍රමවේදය කිව්වහම ඒක ටිකක් අපහැදිලිනේ. ඒක නිසා මම මෙහෙම කිව්වොත් අපේ හිතන විදිහ ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරන විදිහ එහෙම නැත්නම් අපේ ක්‍රමෝපාය ස්ට්‍රැටජිස් ඒ වගේම කවුද මට මේකට උදව් වෙන්න ඉන්නේ ඉස්සරහට යන්න අරමුණට එහෙම නැත්නම් යම්කිසි පසුබිමක් පරිසරයෙන් මට ඕනේද ඒකට යම්කිසි විදිහක රිසෝසස් එහෙම නැත්නම් මුදල් කාලය ඒවා කොහොමද මම ලබා ගන්නෙ? එතකොට මේ සිස්ටම් එකක් කියන්නේ අපිට උදව් වෙන අය අපි හිතන විදිහ ඒ වගේම අපිට අවශ්‍ය රිසෝසස් ඒ හැම දෙයක්ම මේක ඇතුළට එන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිකන් ගෝල් එකක් විතරක් එහෙම නැත්නම් ඩිසයර් එකක් අපේක්ෂාවක් විතරක් වෙනවා ඒක. ඒ තමන්ගේ අරමුණු වලට ඇක්ෂන් එකක් එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා එතකොට. එතකොට ඒක අරමුණක් තියෙනවා හැබැයි ඉන්ඇක්ෂන්. එහෙනම් ඇක්ෂන් එකක් නැහැ. එහෙනම් මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ කල්පනා කරන්න පෙළඹෙයි කියලා මගේ ගෝල් එක තියෙනවා මගේ සිස්ටම් එක මොකද්ද ඒ ගෝල් එකට යන්න කියලා. බොහොම ස්තුතියි.